මට ලැජ්ජයි. මට ලැජ්ජයි. අපි දැන් ඉන්නේ කුරුවිට. අපි මේ කොහෙද ඔහියට මේ කොහෙද බෙලිහුල්ල වලට යන ගමන්. අපේ ප්ලෑන් එක තිබුණේ නුවරඑළිය ගිහිල්ලා ඊට පස්සේ එහෙන් බදුල්ලට ගිහිල්ලා ඇල්ලට ගිහිල්ලා එහෙම එන්න. එතකොට රූට් දෙකක්නේ. හැබැයි මේ දැන් මේ අපි යන දවසත් එක්ක ඇත්තටම අපිට ඒක මතක් වුණේ මේ ඊයේ ක්‍රවුඩ් එක වැඩි නිසා නුවරඑළිය කොහොමද යන්න බැරි වෙයි කියලා හිතලා අපි චුට්ටක් ටක් ගාලා ප්ලෑන් එක වෙනස් කළා. කෙලි බදුල්ලේ විතරක් යනවා කියලා කියන්නේ. ඇල්ල පැත්තේ විතරක්. කෙලිම ඇල්ලට යන්න අමාරු නිසා දුර වැඩි හින්දා මේ ඉස්සෙල්ලම ඒ කියන්නේ පළවෙනි දවසේ බෙලිහුල්ලේ නතර වෙලා ඒ වටේ තියෙන බලන්න තියෙන තැන් ටික බලලා ඊට පස්සේ දෙවෙනි දවසේ කෙලිම ඇල්ලට යනවා කියලා. ඉතින් දැන් මේ අද පටන් ගත්තේ උදේ 5ට යන්න හිතාගෙන 3ට එනද නැගිටින්නේ නෑ. නෑ අපේ වයිෆ් මේකප් එක දාන්න පැය දෙකක් ගියා. ඒ හින්දා මේ හරි මේක මම දාගෙන තමයි මෙයාව ඇහැරෙව්වේ. ඒකට නැගිටින්නේ නෑ. කම්මැලිකමට හිටියා. කොහොම හරි 3ට යන්න හිටපු එක 5ට තමයි එළියට ආවේ. තාම මේ දැන් 6යි කාලයි. තාම කුරුවිට. තාම කාලත් නෑ. කන්න දැනකුත් හොයනවා. අපි මේ අර එකපාරක් අපි ඇඹිලිපිට යනකොට මේ කෑවා සබ්දපාදි කියලා එකකින්. දැන් මේ පාරේ එකකින් කන්නේ නැතුව වෙන දැනකින් කනවාද කියලා බලමු. අපි තව ඉස්සරහට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්නම්. කන්න සෑහෙන වෙලාවක් ගියා. මේ මොකද ඒ කාපු තැන මොකද the Pasto 47. මේ රත්නපුරේ ටවුන් එක පාස් වෙච්ච ගමන්මයි තියෙන්නේ වම් අත පැත්තේ. මේ කියන්නේ අපි මේ ඔය පැල්මඩුල්ල පැත්තට යනකොට මේ ඇත්තටම හරි රහයි කෑම මේ හොඳ වෙලාවට අපි අර සබ්දපාදියකින් කෑවේ නැත්තේ. අපි මේ පාරත් කන්න හිටියා. එනට ඕනේ නැහැ කියලා හිතපු නිසා ඉස්සරහට ආවේ. සබ්දපාදියක නරකම නෑ. ඔව් ඒක නරකම නෑ. එනට මේක ඊට වැඩිය හොඳයි. මේ රසයි බුෆේ තියෙන්නේ අර මොනවද බන්ස් අනම්මනම් ඒව කනවා නම් ඒව කන්නත් පුළුවන්. මේ ඒ නැත්තම් බුෆේ ගන්නත් පුළුවන්. අපි ගත්තේ බුෆේ. තව කිලෝමීටර් අපිට 50 කිලෝමීටර් 60ක් විතර මතක විදියට මොකද රත්නපුරේට එන්න කලින් බලපුවම 68ක් තිබුණා. මේ කොහෙටද බෙලිහුල්ල වලට. දැන් කිලෝමීටර් 8ක් විතර තව ආවා. මේ තව 60ක් විතර තියෙන්නේ. අපි ලංකාවේ ලස්සනම ෂෙඩ් එකේ ඉන්නේ. රුපියල් 500ක තෙල් එක හෙව්වද? 300. 300ක තෙල් ගහගෙන යනවා. මොකද අපි ෆුල් ටැංක් ගහගෙන න්යාවේ. මෙතන නවත්තන්න ඕන හින්දා
අපිට ওই සීට පය ගැහුවා. वो जलाशय පේනවා කිව්වේ. අනේ මඩ මඩවල දැකලාද? මඩවල නෙමෙයි. ජලාශය නම් බං ඔයිට ලොකුට දැන් මෙහෙම පේන්නේ නැහැ. අනේ ඇත්තට හරි ලස්සනයිනේ. මේක ඇත්තටම අවිස්සාවෙල ඉඳන් කොහෙද බෙලිහුල්ලොය යන පාර මාර ලස්සනයි අප්පා. ඒක අර හරි බස් එකේ ගිහින් තියෙනවා. ඒ වුණාට මේ බයික් එකේ යද්දි තමයි නියම ලස්සන වෙන්නේ. අර මේ බලන්න පොඩ ගන්නවා. මල් ගන්න. මොනවද? මල් ගන්න. මල්? එරබදු මල්. නෑ ඕනේ. අපි ලන්ච් ගන්නවා දන්නේ. ලන්ච් නෙමෙයි. තේ කප් බොන්න හදන්නේ. නෑ. තේ කප් බොන්න හදන්නේ මොකද අපි අපේ මේ වෙකට අපි නවතින තැනට මේ තව කීයද? විනාඩි කීයද? විනාඩි 5. හරිද? මම දැක්කේ නැත්නම් අපි යනවනේ. ඔව් මැප් එක බලන්න ගිහපු කෙනා ඉතින් කවුද කරනවා? ඉතින් අප්පා මැප් එක බලන්නේ මේ සරියන්නේ ඉතින්. එදිනින් අවුලකුත් නැහැ පාරත් ලස්සනනේ ආතල්ල ගිහිල්ලා මේකද නෑ? නෑ. මේක නෑ. මේ වෙන්නේ අපි රේල්ස් පාර අයින්ට මන්නම් පොඩ හොඳයි නේ ඕ නේද නැත්තම් නිකන් අර නිකන් ගෙදර වගේ ෆීලින් එකක් නේ පාර අයින්ුනාම තොන්ඩට අවුන්නේ නැහැ දවල්ට සුප් එකක් තමයි ඕඩර් කරේ. අපි කියන්නේ දැන් 3 දෙනෙක් ඉන්නවා එතන. ආව් ඉන්න පෙන්න. මෙතන ඉන්නවා. මෙන්න ඉන්නවා. හොරෙක් වගේ ආවා. ඇවිල්ලා මේ ඉල්ලුවා ඉතින් අපි දුන්නා ඉතින්. මේ ඉතින් මේ සුප් එකක් ඕඩර් කරේ. අපි උදේට බුෆේ එකක් නේ ගත්තේ මේ ඒකනේ කෑවේ. එතකොට එතනින් කියන්නේ කාපු වැඩිපුර ටිකක් කාපු නිසා මේ බඩ පිරුණා. දැන් මේ වෙනකම් එච්චර ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ ඉතින් අපි හිතුවා ඉතින් අමාරුවෙන් කන්න ඕනේ නෑ නේද දවල්ට බත්ම කන්න ඕනි කියලා. අහන්න සුප් එකක් වරහා. මේක මේ අතර හරි රහයි. අපි ගත්ත ක්‍රීමි චිකන් සුප් එකක්. මේ ඇත්තටම ක්‍රීමි. හැබැයි සුප් එකට වැඩි චිකන් තියෙනවා මේ. ඩේ
1 එකේ අපි නවතින තැනට ඇවිල්ලා ඉන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ බෙලිහුල්ලොය නේචර්ස් කොටේජ් කියන හොටෙල් එකට. මේක ටිකක් වෙනස් විදිය හොටෙල් එකක්. මම මෙතන වීඩියෝ එකක් වෙනම කරන්නම්. අපි මේක බුක් කරේ කොහොමද? මේකේ රේට්ස් කොහොමද කියන එක ඒකට ඇඩ් කරන්නම්. මොකද මේකේ පෙන්වන්න දේවල් ටිකක් තියෙනවා. ඒ හින්දා වෙනමම වීඩියෝ එකක් කරන්නම්. එතකොට අපි අද මෙතෙන්ට එනකොට දවල් 12:00 විතර වුණා. අපි ආව ගාම වොෂ් එකක් දාලා කාලා හැම චුට්ටක් රෙස්ට් එකේ හිටියා. මොකද උදේ 5 ඉඳන් එනවනේ. හින්දා චුට්ටක් අමාරුයි. අනිත් එක ආව පාරත් ලේසි පාරක් නෙමෙයිනේ. කඳු තියෙනවා, වංගු තියෙනවා. ඉතින් චුට්ටක් ඇඟට අමාරුයි. ඉතින් ඒ හින්දා තමයි අපි ප්ලෑන් කරෙත් අපි බෙලිහුල්ලොයෙන් පළවෙනි දවසේ ඉවර කරමු කියලා. ඉතින් හෙට අපි හිතාගෙන ඉන්න උදෙන්ම ඔහියට යන්න. ඔහියෙන් ඇල්ලට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මෙතන ඉඳන් එච්චර දුර නෑ ඔහියටයි ඇල්ලටයි. ඊට පස්සේ තව අපි හිතාගෙන ඉන්නවා දැන් හවසට අද හවසට මෙතන මේ ළඟ තියනවා කියලා කිව්වා නාන්න තැනක් හිරිකටුවය කියලා. එතෙන්ට යන්න හිතාගෙන ඉන්නවා. එතෙන්ට ගියොත් එතන වීඩියෝ එකක් මේ වීඩියෝ එකේ අන්තිමට ඇඩ් කරන්නම්. අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි day 2 එකේ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි යනවා හිරිකටුවයට. දැන් කීයද වෙලා? අද 6ට විතරක් නේද? මේක තියෙන්නේ මේ මොකද්ද මේ අපි දැන් ඔය ඉන්න නේචර්ස් කොටේජ් එක තියෙනවනේ. ඒක ළඟමයි තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වයි. ඔව් බලන්න පැටේ. එතන ඉඳන් පයින් යන දුර මේ හරිම ළඟයි. පොඩ්ඩක් අමාරුයි යන පාර. පාර තමයි ටිකක් අවුල්. ඕදගෙන ගිහිල්ලා තියෙන්නේ. අල්ලන්න එපා. ඇල්ලුවොත් තමයි මේ ෂුවර් නැත්තේ. අම්බෝ. අමුද නාමුද? කොහමද ඒක? මේක මාර ලස්සනයි. අන්නන කලින් එන? ඒකනේ යන්නේ. කකුල කොටනවා. මහා. මාළු ඉන්නවා. අයිස් වගේ. අපි ඉතින් බොහොම වැදගත් විදිහට මූණයි අතපය හොදගෙන ආයි ගොඩට ආවා. අනේ අම්මෝ මේ වෙලාවේ නෑවනම් එහෙම අපිට මොනවා වෙයිද දන්නේ නැහැ. ඕ ඒ තරම් සීතලයි. හරිම ෂෝක්.